ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා දැන්ම subscribe කරන්න. ඒ වගේම පහත සින්නුව click කරලා අලුතින් upload වෙන අපේ වීඩියෝ එවෙලම බලා ගන්නත් පුළුවන්. මීට වසර 8කට පෙර විවාහ වූ මනීෂා හා දේමිතට දරුපල නොමැතිව හිඳ දරුවන් ලැබුණේ වසර 4කට පමණ පසුවයි. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වන රුචිර වසර 4කට පසුව එලෙස උපන් අතර ඊට වසරකට පසුව ඔවුන් දෙදෙනාගේ දියණිය වන චාරුකී උපත ලබනවා. දරුවන් දෙදෙනා හොඳින් උස්මහත් වෙද්දී වසර 2-3ක් ගත වන විට ඔවුන්ට දැඩිව ආර්ථික අපහසුතා ඇතිවෙන්නට පටන්ගෙන තිබෙනවා. ඒ අනුව දේමිත පමණක් රැකියාවක් කර ප්‍රමාණවත් නොවූ නිසා මනීෂාද රැකියාවකට යන්නේ දරුවන් බලා ගැනීමට මෙහෙකාරියක්ද සොයා ගනිමින් වුණත් මාස කිහිපයකින් මෙහෙකාරියද එම කටයුත්තෙන් ඉවත් වී තිබෙනවා. මේ හේතුවෙන් දරුවන් ළඟ කෙනෙකු සිටිය යුතු නිසාම සේවා මුර වෙනස් කරගත් ඔවුන් දහවල් කාලයේ දේමිත රැකියාවට යාමටත් රාත්‍රී කාලයේ මනීෂා සේවා මුරයට යාමට තීරණය කොටගෙන තිබෙනවා. දේමිත සවස 4 කාලයට නිවසට පැමිණෙන අතර මනීෂා පස්වරු 5 සේවය සඳහා නිවසින් පිටත්ව යන්නේ පස්වරු 4ටයි. එහිදී දරුවන් දෙදෙනා විනාඩි 20ක පමණ කාලයක් සිටින්නේ තනිවම. නමුත් ඔවුන් දරුවන් ළඟ නොමැති සුළු මොහොතේ පවා දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව ගැන මනීෂා දේමිතත් දැඩිසේ සැලකිලිමත් වී තිබෙනවා. මේ කියන්නට යන දිනයේද සුපුරුදු පරිදි ඔවුන් කටයුතු කරගෙන ගිය අතර දේමිතට ඇමතුමක් ලබා දී ඔහු නිවසට යමින් සිටින බව මනීෂා තහවුරු කරගත්තා. ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ මහා මාර්ගයක් අයිනේ තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක. දේමිත නිවසට පැමිණෙන විට නිවස අසල ප්‍රධාන මාර්ගයේ මිනිසුන් එක පොදියට පොරකකා එකම කලබලයෙන් මොනවදෝ බලන අයුරු ඔහුගේ නෙත ගැටී තිබෙනවා. සිදුව ඇතිදේ විපරම් කර බලන විට දේමිතගේ දැස් නිලංකාර වී ගියා. මාර්ගයේ නවතන ලද මෝටර් රථයක් ඉදිරිපිට ලේවිලක් මැද වැටී සිටියේ තම එකම දියණියයි. මනීෂා හෝ තමන් නිවසේ නොමැති කිසිම අවස්ථාවක දරුවන් නිවසින් පිටතට නොපැමිණෙද්දී මෙවන් දෙයක් සිදු වූයේ කෙසේදැයි කාටවත් හිතා ගන්නට බැරි වුණා. දියණිය වෙත ලංව ඒ තම දියණියමද කියා විපරම් කළ දේමිත සිහිසුන් වී දියණියගේම මුහුණ මත ඇද වැටී තිබෙනවා. අසල්වාසීන්ගේද සහයෙන් සිහි එළවාගත් දේමිත කලබලයට තම පුතු ගැනවත් නොසොයා දියණියව තම මෝටර් රථයෙන්ම රෝහල වෙත ගෙන ගොස් තිබෙන නමුත් අනතුරුව ඇය මිය ගොස් තිබුණා. ආයමත් සිහිසුන් වූ දේමිතත් රැගෙන නිවසට ආ අසල්වාසීන්ට හා දේමිතට දැක ගන්නට ලැබුණේ ඊටත් වඩා හද කම්පා කරවන දසුණක්. නිවස ඉදිරිපස දොරත් හැරදමා තිබූ අතර රුචිර පුතාව සොයාගෙන ගියපු අසල්වාසීන් දැක තිබුණේ ලේවිලක් මැද මිය ගොස් වැටී සිටින පුංචි රුචිරයි. දේමිත පිස්සුවෙන්වෙන් හැසිරෙන්නට පටන්ගත් අතර මනීෂාද නිවසට කැඳවාගෙන තිබෙන්නේ අසල්වාසීන් විසින්. මේ සිදුවීම සම්බන්ධව චාරුකී ගැටුණ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තත් ඔහු පවසා තිබෙන්නේ මෝටර් රථයේ සෙමින් ආවත් දියණිය වේගයෙන් පාරට දුවගෙන ආ නිසා මෝටර් රථය නවතා ගන්නට නොහැකි වූ බවයි. එම කතාව සත්‍යයක් බව තහවුරු කරගත් පොලිසියට ප්‍රශ්න රැසක් මතුවී තිබෙනවා. රුචිරව යමෙකු විසින් ඝාතනය කරන විට චාරුකී බියේ දිව්වාද යන සැකිය ඔවුන්ට මතුවී තිබෙන්නේ යමෙකුගේ පයට පෑගී නාන කාමරයේ දෙසට ගිය ලේ පැල්ලම් නිවසේ තිබීම නිසායි. සැක කරන්නට හතුරෙකුදු නොවූ නිසා සරච්චන්ද්‍ර කොඩිකාර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා මේ ගැටලුව විසඳීමට ඉදිරිපත් වී තිබෙනවා. චාරුකීගේ මරණය රියානතුරකින් සිදු වූ බව තහවුරු කරගත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට ඇගේ සිරුර කපා බලන විට නොදිරූ ඇපල් කැබලි කුස තුළ තිබී සොයා ගන්නට හැකි වී තිබෙනවා. එහෙත් දෙමාපියන් විසින් ඔවුන්ට නිවසින් පිටව යන්නට මත්තෙන් ඇපල් ලබා දී නොමැති අතර මේ අනතුර රිය අනතුරකින් හිසට සිදු වූ තුවාල නිසා අධික ලෙස ලේ පිටවීමෙන් සිදු වූ අනතුරක් බව තහවුරු වී තිබුණා. රුචිරගේ සිරුර පරීක්ෂා කිරීමේදී උදරයේ දරුණු කැපුම් තුවාල තිබී ඇති අතර ඔහුගේ කුසේද ඇපල් කැබලි දක්නට ලැබී තිබෙනවා. එහෙත් රුචිරගේ කුඩා අන්ත්‍රයේද ඇපල් කැබල්ලක් හමු වී තිබෙන අතර කුඩා අන්ත්‍රයට ඇපල් කැබල්ලක් ගමන් කිරීම සිදුවිය නොහැක්කක් බව පවසා තිබෙනවා. මේ පිටුපසම යමින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍යවරයා රුචිරගේ උදරය ආසන්නයේම පිහිය වැටි ඇති ආකාරයත් ඔහුගේ අතේ ලේ තැවරී ඇති ආකාරයත් මෙන්ම ලේ තැවරුණ පා සටහන් කුඩා දරුවෙකුගේ පා සටහන් බවත් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අවසාන නිගමනය වී තිබෙන්නේ මව හා පියා නිවසේ නොමැති අවස්ථාවේ රුචිරත් චාරුකීත් ඇපල් කපා කෑමට සූදානම්ව ඇති අතර රුචිර ලිස්සා ගොස් පිහිය උදරයේ ඇනී ඇති බවයි. රුචිර විසින් පිහිය ඉවතට ඇද ඇති අතර අධික ලෙස ලේ පිටවන්නට වූ නිසා බිය වුණ චාරුකී අයියාව සේදීමට වතුරගෙන ඒමට නාන කාමරයට යන විට එහි වතුර වසා තිබීම හේතුවෙන් කාගෙන් හෝ උපකාරයක් ඉල්ලීමට දිව ආ මොහොතේ පාරෙන් එහා පැත්තේ තිබූ නිවසට යාමට සූදානම් වන විට පාරේ ගමන් කළ මෝටර් රථයේ ගැටී මිය ගොස් ඇති බවටයි තහවුරු කරගෙන තිබෙන්නේ.